හෙලෝ හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කෑම සම්බන්ධයෙන් පුංචි පුංචි ටිප්ස් ටිකක් දැනගන්න අද එකතු වෙන්න මාත් එක්ක. බත්තු වෙනකොට ඒකට දෙහියුෂ ටිකක් මිශ්‍ර කරලා බලන්නකෝ. බත් එක නරක් නොවි දවසම තියාගන්න පුළුවන්. ඒ වගේම බත් එකට කුරුඳු කොලයක්, සේර කෑල්ලක්, දෙහි කොලයක් වගේ දේවල් එක් කරාම කෑම රුචිය වැඩි වෙනවා වගේම බත් එක රසවත් කරගන්නත් පුළුවන්. පරිප්පු වෙනකොට ඒක ඇල් වතුර පොඟවනවට වැඩිය උණු වතුර දාලා විනාඩි 10ක් විතර වහලා තියලා හොදලා ගන්නකෝ. ඉක්මනින් හා රසවත්ව පිළියෙල කරගන්න පුළුවන්. ඒ වගේම අන්තිමට පොඩි ගොරක කෑල්ලක් එකතු කරගත්තම පරිප්පු එකේ රසය වැඩි කරගන්න වගේම පිලුණු වෙන්නේ නැතුව තියාගන්නත් පුළුවන්. චිකන් කරි එකක් මිනිසට හදාගන්නකොට ඒකට පොල්, කැකුළු සහල්, කඩල පරිප්පු ප්‍රමාණය අනුව අරගෙන කබල බෙදලා කුඩු කරගෙන ඒ මිශ්‍රණය එකතු කරලා බලන්නකෝ. චිකන් කරි එක හරිම සුවඳයි. ඒ වගේම තමයි මෙලෙකට චිකන් කරි එක හදාගන්නත් පුළුවන්. ඒ වගේම චිකන් කරි එක නෝමල් කන විදිහට වැඩිය අමුතුම රසයක් ලබා ගන්න පුළුවන්. කිරිබත්තු වෙනකොට භාජනයේ පියනට කෙසෙල් කොලයක් තියලා අඩු ගින්දරේ උයා ගන්න. සුවඳවත්ව හා රසවත්ව උයා ගන්න පුළුවන්. කඩල, කව්පි, මුං ඇට වගේ ඒවා පෙගෙන්න දානකොට බේකින් සෝඩා ස්වල්පයක් එකතු කරන්න. එතකොට අපිට ඉක්මනින්ම ඒක තම්බ ගන්න පුළුවන්. හාල් මැස්සු කරවල වගේ දේවල් වල අධික ලුණු ගතිය අඩු කරන්න පොල් වතුර හරි, හාල් හොදන වතුර හරි, එහෙම නැත්නම් විනාකිරි හරි දාලා ටික වෙලාවක් තියලා හොද ගන්න. අධික ලුණු ගතිය ඉවත් කරගන්න පුළුවන්. පොල් රොටි හදනකොට පොල් තෙල් ටිකක් රොටියට දාලා අනා ගන්න. රසවත්ව වගේම හොඳ ක්‍රිස්පි විදිහට රොටි හදාගන්න පුළුවන්. අල, කැරට්, බෝංචි වගේ කිරට හදන එළවලු වලට 3-5 දානවට වැඩිය රතු ලුණු ටිකක් වැඩියෙන් දාලා අබ කුඩු ටිකක් දාලා හදලා බලන්න. හරිම රසට ගන්න පුළුවන්. අඹ, ඇඹරැල්ල වගේ දේවල් හදනකොට ටෙම්පරාදුවටම සීනි සල්පයක් එකතු කරගන්න. ඉතාමත් රසවත්ව කෑම එක හදාගන්න පුළුවන්. පොල් සම්බෝලේ ෆ්‍රිජ් එකේ තියන්නේ නැතුව දෙහියුෂ මිරිකුව ලෙල්ල ඒ පොල් සම්බෝලේ උඩ තියලා බලන්නකෝ. දවසම පොල් සම්බෝලේ නරක් නොවිය තියාගන්න පුළුවන්. මිනිසට මස් මාළු, අඹ, ඇඹරැල්ල, පොලොස් වගේ දේවල් හදනවා නම් ලුණු ටෙම්පරාදුවටම අමුතුන 5 මිරිස් කුඩු, ගම්බිරිස් කුඩු දාලා හොඳට ටෙම්පරාදු වෙනකොට අදාළ මස් හෝ මාළු ටික දාලා වතුර ස්වල්පේ බැගින් එකතු කරගෙන අඩු ගින්දරේ පිස ගන්න. ව්‍යංජනේ රසවත්ව පිළියෙල කරගන්න පුළුවන්. කොළ මැල්ලුම් හදනකොට කුඩාවට කපාගත්ත කොළ, පොල්, අමු මිරිස්, රතු ලුණු, ඒ වගේම පොල් තෙල් ස්වල්පයකුත් එකතු කරලා ලිපේ තියාගන්න. පාට වෙනස් වෙන්නේ නැතුව හදාගන්න පුළුවන්. ආයෙත් මේ වගේ ටිප්ස් ටිකක් අරන් එනකම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.